කවුද මොකද්ද ඔය මේක අස්සේ කරන්නේ? මේ බලන්නේ මේ කුරුල්ල අල්ල ගන්න පුළුවන්ද කියලා. කුරුල්ල එකක් ඉන්නේ මේක පල්ලේ. දැන් දෙන්නම් ටොපිය. පංකෝ. පට්ටස්සිරි. අදත් ඇවිල්ලානේ. මොරය. උතනම් මේ භාෂාවෙන් කියලා හරියන්නේ මූට තීර්ණ භාෂාවෙන් කියන්න ඕන. උතපංක මං එන්නකෝ. ඔයි තමුසෙට සිංහල තේරෙන්නෙම නෑනේ. දැන් දවස් කීපයක් කිව්වා අහන්නෙම නෑ. අද නම් ඔබට මම හොඳ පාඩමක් උගන්වනවා. මොකක්ද තමුසෙ කරන්නේ උතන? නෑ මහත්තයා. මං අර එදාට කිව්ව කුරුල්ලා ගැන. කුරුල්ලා. ඌ අහුණානේ. මේ ටොපිය වහගෙන ඉන්නේ. බඩු ඇතුලේ. කුරුල්ලා? මොකද්ද කුරුල්ලා කිව්වේ? අර මම කිව්වර ඊයේ උන්නන්දෙමට කුරුල්ලා දැන් මූ ඇතුලේ ඉන්නවද මූ? ඔව් බඩු ඇතුලේ. හරි. තමුසේ දැන් මේ කුරුල්ලා අරගෙන මොනවද කරන්නේ? සර් දන්නවද? මේ කුරුල්ලා ඇස් දෙක පියාගෙන ඕන කෙනෙකුට ටක් ගාලා උකරන්න පුළුවන් ලොකු ගානකට. මම මේ සුද්දවරු කතා කර ඉද්දි තමයි මූ එදා පැනලා ආවේ. පොඩ්ඩක් ඔක අරිනෝක මට පොඩ්ඩක් බලන්න කුරුල්ලා මොකද්ද කියලා බලන්න. පිස්සු කතා කරන්න එපා සර්. මේ දවස් ගානක් තිස්සේ දඟලන මූ අල්ලගත්තේ මූ ගියොත් එහෙම. හරි. දැන් මට කියනෝක තමුසේ මේ කුරුල්ල කොහොමද ගෙනියන්නේ කියලා. ඒක තමයි සර් මාත් මේ දැන් කල්පනා කරේ. මූ කොහොමද ගෙනියන්නේ කියලා කූඩුවක් ගෙනාවෙත් නැහනේ. ඒක තමයි ආයිසි මාත් කල්පනා කරේ. තමුසේ දැන් මේ මැරිගෙන අල්ලුවට කොහොමද මූ ගෙනියන්නේ? ඒක තමයි සර් මාත් මේ කල්පනා කරේ. සර්ට බැරිද පොඩ්ඩක් මට උදව් කරන්න. මම සර්ට සලකන්නම් කිව්වේ. මම සර්ට 25000ක් දෙන්නම්. දැන් කුරුල්ල කීයක් වටිනවද? කුරුල්ලා ලක්ෂ 5යිනේ. තමුසේ ලක්ෂ 5ක් කර මට 25000ක් දෙන්න. තමුසේ මම මොඩෙක් කියලා. නේ. තමුසේ කියන එක මේ වැඩේ කරන්න බෑ. එහෙම නෙවෙයි. සාධාරණ පිළිවෙලක් කියනවා. තමුසේට වාසි වෙන්න මට වාසි වෙන්න. හරි සර්. මම සර්ට සාධාරණයක් වෙන විදිහට වැඩේ කරන්නම්කෝ. මේ සර්ට පුළුවන් ද කියලා කූඩුවක් අරන් එන්න. තමුසේ හදන්නේ මම රවටලා බග් යනවද මේ කරන් යන්නේ නෑ සර් මේකනේ වැඩේ අද මූ අහුවේ කියලා හිතුවේ නෑනේ මම පර්ස් එකක් ගෙනාවේ නෑ කූඩුවක් ගන්න සල්ලි නෑ මගේ මේ වෙලාවේ අතේ හරි ඔය කූඩුව කීයක් විතර වෙයිද 5000ක් විතර නෝස කූඩුවක් 5000 වගේ නෙවෙයිනේ ලක්ෂ ගානක් කුරුල්ලේ හරි දැන් වෙන කරන්න දෙයක් නැහැනේ මම 5000ක් තමුසෙට දෙන්න තම තග්ගල් කූඩුවක් කරන් යනකෝ මම කුරුල් පරිසෙන් බලා ගන්නවා සර් මේ කුරුල්ලා ගියොත් එහෙම සර් මේක හරියට බලා ගන්න පුළුවන්ද හරි දැන් වෙන විසඳුමක් නැහැනේ මම බලා ගන්න පරිසෙන් තම තග්ගල් ගිහලා අරන් එනකෝ හරි එහෙනම් සර් හොඳට මේ බලා ගන්න මේ හරියට අයිනේ හරි මම අල්ල ගන්න හොඳේ හරි සර් මගේ 5000 සර් එහෙනම් 5000 දෙනවද අනේ සර් ඔක හොඳට අල්ලන් ඉන්න පරිස්සමෙන් මම ටක් ගාලා ගිහිල්ලා කුඩු අරන් එන්න හරි තම සික්මන්ට ගිහිල්ලා එනකෝ නම යනවා මුදෙන් ගිහලා දැන් පැය දෙකකට වැඩි ඉන්න 10 පාරක් එන්න වෙලාවනේ මෙහෙම ඉඳන් නම් හරියන්නේ නෑ වගේ මේ සතා නැතිද කියලා දන්නෙත් නෑ කොහොමද කරන්නේ මුවා අල්ලගත්ත නම් මට මෙතෙන් යන්න තිබ්බා ඒ වාසනාව වෙන්නේ නැති මම අල්ලගත්තා නම් හරි කුරුල්ලා නම් අමුතුවට අතට හවුනේ මේ ಜಾති හැටි දන්නේ නැහනේ අයියෝ
උන්නන්නෙපට අත සේරම පාගක උන්නන් දෙමට දෙන්නන් උමට උඹට වැඩේ දීලා අද ඔයාලා බලපු වීඩියෝ එක හොඳයිද? එහෙනම් ලයික් එකක් දාලා ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් එකෙන් දන්වන්න හොඳේ. ඔයාගේ යාළුවන්ව සතුටු කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, අමතක කරන්න එපා. ආතල්ලගේ ජීවිතේ විඳින්න අපේ කතරලා channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක දාගෙන යන්න.